ඊළඟ එක තමයි නියම දිව්‍ය ලෝකේ. මොකද්ද? තව්තිසා. මොකද්ද? තව්තිසා. ඇයි මේකට තව්තිසා කියන්නේ? පින්නදින මෙතන තියුනේ මහරජයන් 4යි. මෙතන තියෙනවා මහරජයන් 31ක්. කීයක්ද? 31ක් තියෙනවා. කීයක් තියෙනවද? 31ක්. මහරජ 31ක් තියෙන නිසා තව්තිසා කියලා කියනවා. ඒ කියන්නේ මේකේ පාලක රජවරු ඉන්නවා 31ක්. කී දෙනෙක් ඉන්නවද? 31 දෙනෙක් ඉන්නවා. ඒ වගේ කැබිනට් 31ක් තියෙනවා ඒකේ. දැන් අපේ මනුස්ස ලෝකේ ගත්තොත් මේක රටවල් 200කට වඩා තියෙනවානේ. ඒ කියන්නේ කැබිනට් 200 ගාණක් තියෙනවා. හැබැයි තව්තිසාවේ තියෙන්නේ කීයද? 31යි. 31යි. ඊළාට තමයි පින්නතුනි මෙන්න මේකේ අධිපති කවුද? තව්තිසාවේ. වයිමගේ තාත්තා සක්‍රයා. කවුද? සක්‍රයාගේ පුතා තමයි වයිම. නාමල් රාජපක්ෂ නෙමෙයි. විධායක බලතල තියෙන කෙනෙක්. ඒ කියන්නේ ඒවනම් කිසිම ව්‍යවස්ථාවක් ගෙනල්ලා යාගේ බලය නම් නිෂේධනය කරන්න පිනෙන් ආඩ්‍ය වෙලා ඉන්නේ. අන්න යා තමයි මේ තව්තිසාවේ නායකයා. තව්තිසා දිව්‍ය ලෝකේ. පින්නට මෙයාගේ තියෙනවා ෆැසිලිටිස්. ඒ කියන්නේ පහසුකම්. මෙයාට තියෙනවා තට්ටු 100කට වඩා උස පැලස් එකක්. ඒක තනිකරම ඒ මාලිගාව නිර්මාණය වෙලා තියෙන්නේ මොනවද? මැණික් වලින්. පින්නතුනි මෙයාට ඉන්න වයිප්ලා 8,96,000 ගාණක්. මේ මාලිගාවේ. ඒකේ රූම්ස් බෙදලා තියෙනවා එකක 7 දෙනෙක් ඉන්නවා. එයාට ඊළඟ එක තමයි මෙයාගේ වෙහිකල් එක තමයි මොකද්ද? ඒකට කියන වෛජයන්ති රථය. මැණික් වලින් නිර්මාණය වෙච්ච රෝද නැබ දහසක් තියෙන කරත්තයක්. ඒකට කියන්නේ මොකද්ද? වෛජයන්ති රථය. මේ හැම දෙයක්ම මැණිකෙන් නිර්මාණය වෙලා තියෙනවා. ඊළඟට මේකේ තියෙනවා පින්නතුනි මෙන්න මෙහෙම අහසින් යන්න පුළුවන් අශ්වය දහසක් මේකේ බඳින්න පුළුවන්. ඒ කියන්නේ මෙයාගේ දිව්‍ය අප්සරාවි ඔක්කොම මේකේ අරගෙන ටුවර් එකක් යන්න පුළුවන් විදිහේ නිර්මාණයක් මේක. හරිද? පින්නතුනි මේකේ ඩ්‍රයිවර් කවුද? මාතලි. කවුද? මාතලි. මෙයාට සංගීතය සපයන්නේ මියුසික් දෙන්නේ කවුද? එයාට තියෙන පින්නතුනි අර බොබ් මාලි ස්ටයිල් එකක් නෙවෙයි මොකද්ද? කොණ්ඩ පහක් බැඳලා ඉන්නේ. කවුද? පංචසික. යාගේ චයා එක මොකද්ද? ඒකට කියන්නේ මොකද්ද? පාණ්ඩු කම්බල. මෙතනම තමයි පරසහත්තු ගහක් තියෙන යොදුන් ගාණක් උසට. හිතා ගන්නවත් බැරි පහසුකම් විඳින කෙනෙක් තමයි කවුද? වයිමගේ තාත්තා සක්‍රය. එතකොට හිතා ගන්න පුළුවන් වයිම විඳින කොච්චර සැපයක් විඳිනවද කියලා. තාත්තගේ පවර් එක මෙහෙමනේ. මෙයා දෙදෙව්ලොවට අධිපති. චාතුම් මහා රාජිකයටයි තාවතින්සයයි මෙයාගේ වචන වලට මොකද වෙන්නේ? ඒවා ක්‍රියාත්මක කරන්න ඒ පාලක දෙවිවරු බැඳිලා තියෙන්න ඕන. මෙන්න මේ ලෝකයේ තමයි තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ ලෝකයේ විශ්වයේ තියෙන ඇත්ත කතා කරන දේශ පැහැදිලි කරන්න තෝරගත්තේ. සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා අවුරුදු 7 වෙනි වස් කාලේ.